රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතරද මම කවුද කියලා හිටන් අහපුවා මට උත්තර දෙකක් තියෙනවා. තමයි මම අලව්වේ සිරිසීල රතනහඳුර එකක්. මේක සාම්ප්‍රදායයි. එක වාගේ ලෝකේ එක වාගේ දෙකක් නැහැ කොහෙවත්. එහෙනම් මම වාගේ දෙන්නේ කොහෙවත් ලෝකේ නැහැ. එහෙනම් මම ලෝකේ ඉන්න විශේෂම පුජ්‍යලයා තමයි මම. ආගම කියන්නේ සම්පූර්ණ මිනිස්සු මුලා කරලා මිනිස්සු බය කරලා තව කෙනෙකුගේ පැවැත්ම සඳහා යොදාගත් දෙයක් තමයි ආගම කියන්නේ. ධර්මය කියන්නේ දැන් මම විශ්ව ශක්තියක්. එහෙනම් මගේ තුල මං ගාව පිටපත් නැහැ. මං ගාව තියෙන්නේ මගේ අනන්‍යතාවය. ඒතර මගේ අනන්‍යතාවය තියෙනකොට එහෙනම් මම විශ්ව පුජ්‍යලයක්. මම කතා කරන්නේ කතාව තියෙන්නේ මම කතා කරන්නේ විශ්වයේ ඉඳලා. ආම්ද්‍රෝ ගාලා තැම්පත් කරනවා. මොකද ආම්ද්‍රෝ තමයි ඊගාට ආම්ද්‍රෝන් ඩියපෙන්ඩ් අවශ්‍ය හින්දා මිනිස්සු සාම්ප්‍රදාය තුළ මේ වගේ දේවල් අපායේ තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා. අපායෙන් බේරෙන්න දිව්‍ය ලෝකේ යන්න නම් මේක කරපල්ලා කියලා නම් ආම්ද්‍රෝ අපිව පොළඹවලා තියෙනවා. මේ සාම්ප්‍රදාය මිනිස්සු ඊට එහා දෙයක් මේකෙන් එහා පැත්තේ දෙයක් හිතා ගන්න විදියක් නැහැ. ආම්ද්‍රෝ බණ කියලා මිනිස්සු රවට්ටලා තියෙන්නේ. මම කියන්නේ ආගම කියන්නේ මිනිස්සු බය කරලා මිනිස්සු රවට්ටලා අරගොල්ලන්ගේ පැවැත්ම සඳහා යොදාගත්තු දෙයක්. ඒකට එහෙනම් ඒ ආගම තුළ අපි රවට්ටලා තියෙනවා. එහෙනම් අපි ඒකට බය වෙලා තියෙනවා. ජාතියේ මේ සාම්ප්‍රදායික මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝකේ යන්න ඒ වගේ දේවල් අපායේ ගැලවෙන්න ඒ වගේ දේවල්. ඒකට ඒ හාමුදුරුවෝ තමයි මේ දිව්‍ය ලෝකේ අරවම පෙන්නලා තියෙන්නේ. ඒකට හාමුදුරුවෝ දිව්‍ය ලෝකේ පෙන්වුවාට හාමුදුරුවෝ දන්නේ නැහැ දිව්‍ය ලෝකයක් ගැන. හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් නැහැ. ඒගොල්ලෝ මොකවත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට කියනවා මෙහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. ආයුෂ බොහෝ වේවා. ආගම, ධර්මය, සංස්කෘතිය මේ දේවල් ගැන වෙනස් විදිහට දකින වෙනස්ම දේවල් කතා කරන අලව්වේ සිරිසිල් රතන ස්වාමීන් වහන්සේ අපේකම YouTube නාලිකාවත් එක්ක එකතු වෙනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මම මුලින්ම අහන්නම් ස්වාමීන් වහන්සේ කවුද? මම කවුද කියලා හිටන් අහපුවා මට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි මම අලව්වේ සිරිසීල රතනහඳුර එකක්. මේක සාම්ප්‍රදායයි. හැබැයි ඊට වැඩි දැන් බුද්ධ දේශනාව තුළ තියෙනවා එක වාගේ ලෝකේ එක වාගේ දෙකක් නැහැ කොහෙවත්. එහෙනම් මම වාගේ දෙන්නේ කොහෙවත් ලෝකේ නැහැ. එහෙනම් මම ලෝකේ ඉන්න විශේෂම පුජ්‍යලයා තමයි මම. මොකද මම වාගේ කෙනෙක් තව ලෝක කවුරුවත් නැහැනේ. හොඳයි. මම ඊළඟට අහන්නම් අපේ හාමුදුරුවෝ ආගම සංස්කෘතිය ගැන මොන වගේ දැක්මක්ද ඔබ වහන්සේ තුළ තියෙන්නේ? දැන් ආගම සංස්කෘතිය කියන්නේ දැන් සංස්කෘතිය දැන් ආගම කියන්නේ සම්පූර්ණ මිනිස්සු මුලා කරලා මිනිස්සු බය කරලා තව කෙනෙකුගේ පැවැත්ම සඳහා යොදාගත් දෙයක් තමයි ආගම කියන්නේ. දැන් ධර්මය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ධර්මය කියන්නේ දැන් මම විශ්ව ශක්තියක්. ඒතකොට මම විශ්ව ශක්තියක් වුණාට පස්සේ මම ඒතකොට ඇවිල්ලාට මේ සාම්ප්‍රදායේ දැන් කාගේවත් පිටපතක් නෙමෙයි මම. කාගේවත් දැන් අපි හිතමු ඉස්සරම අවකන බුද්ධ ප්‍රතිමාව කවුරු හරි ඉස්සරවම නිර්මාපකයා එයා නිර්මාණය කෙරුවා. එතකොට ඒක නිර්මාණය කරන්න කොහෙවත් ඩුප්ලිකේට් එකක් හරි කොහෙවත් පිටපතක් ෆොටෝ එකක් තිබෙන්නේ නැහනේ. එයාගේ ස්ව නිර්මාණයක්. එතකොට අනිත් සේරෝම ඇවිල්ලාටන් ආගම්කාරයෝ කරන්නේ මොකද? ඒකේ පිටපත් ගහගෙන යනවා. ඒ පිටපත් ගහගෙන යන කට්ටියන්ට ඒගොල්ලන්ට අනන්‍යතාවයක් නැහනේ. එහෙනම් මගේ තුල මං ගාව පිටපත් නැහැ. මං ගාව තියෙන්නේ මගේ අනන්‍යතාවය. එතකොට මගේ අනන්‍යතාවය තියෙනකොට එහෙනම් මම විශ්ව පුජ්‍යලයක්. මම කතා කරන්නේ කතාව තියෙන්නේ මම කතා කරන්නේ විශ්වයේ ඉඳලා. එතකොට අනිත් කට්ටිය තේරෙටම මේක හැබැයි මගේ භාෂාව කාටවත් පුරුදු නැහැ. මොකද තේරම කට්ටියන්ට පුරුදු තියෙන්නේ මේ සාම්ප්‍රදාය භාෂාව හින්දා. අපේ දැන් බෞද්ධ ජනතාව පින් කියලා දෙයක් පාවිච්චි කරනවනේ මොන හරි දෙයක් කළා. පින කියන වචනේ. පින් කියන දේ ඔබ වහන්සේ දකින්නේ කොහොමද? පින කියලා කියන දෙයට එල්ලටම පින කියන එකේදී පින කිව්වොත් පිළිලා නැහැ කියන එකේදී. දැන් ওই දැන් වචන වල අර්ථය සාමාන්‍ය එකපාරට කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ pāli වචනේ pāli කියන්නේ පහලට ලිවීම තමයි pāli කියන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්නවා මේක මේ දැන් පින කියන එකේදී සාමාන්‍ය අර්ථයක් ගත්තොත් එහෙම මම බල්ලෙකුට කණ්ඩ දෙනවා. එතකොට බල්ලෙකුට කණ්ඩ දුන්නාට පස්සේ එතකොට පින කියන්නේ පිළිලා නැහැ කියන එකේදී. පිළිලා නැහැ කියන කේ සමහරට දැන් කාටවත් මේකේ වචනේ අර්ථයක් එකපාරට එන්නේ නැහැ. දැන් අනුවන කියලා ගත්තොත් එහෙම අනුව නැහැ කියන එක තමයි අනුවන. දැන් අම්මෙක් පොඩි ළමයාට කොච්චර හරි බයින්නේ මොකද ওই වැඩේ එපා කියන්නේ මොකද අම්මට අනුව ඒක නැති හින්දා. එහෙනම් පින කියන්නේ පිළිලා නැහැ කියන එක. එතකොට පිළිලා නැහැ කියන එකේදී අපි ඇයිලටන් කොච්චර හරි එනං පින කියන දේ අපි කාට හරි දීලා ඒක මේ සාම්ප්‍රදායික කියන්නේ මේ පෘථුවිය තුල දැන් මේ පෘථුවිය කියන්නේ මේ සාම්ප්‍රදාය තුල තියෙන මෙච්චරයි සාම්ප්‍රදාය කියන්නේ මිටයි මේ පෘථුවිය තුල. එතකොට විශ්වය කියන්නේ ඊට මේ සම්පූර්ණ ඊට වැඩි වෙනස් දෙයක්. එතකොට විශ්වයේ තියලා බලපුවාම
එතකොට පින කියන જાතියේ මේ සාම්ප්‍රදායික මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝකේ යන්න ඒ වගේ දේවල් අපායෙන් ගැලවෙන්න ඒ වගේ දේවල්. එතකොට මේ හාමුදුරුවෝ තමයි මේ දිව්‍ය ලෝකේ අරවම පෙන්ලා තියෙන්නේ. එතකොට හාමුදුරුවෝ දිව්‍ය ලෝකේ පෙන්වුවාට හාමුදුරුවෝ දන්නේ නැහැ දිව්‍ය ලෝකයක් ගැන. හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් නැහැ. ඒගොල්ලෝ මොකවත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට කියනවා මෙහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. එතකොට මේ දිව්‍ය ලෝකෙට යන්න මිනිස්සු යොමු කරනවා. ඒ යොමු කරන්නේ මොකද්ද? එතකොට කොටසක් එතකොට හාමුදුරන්ටත් ලැබෙනවනේ. දැන් කාට හරි හාමුදුරන්ට පැවැත්මක් තියෙනට හින්දා හාමුදුරන්ට පැවැත්මක් තියෙන හින්දා මිනිස්සු පිනට යොමු කරනවා. හැබැයි අපි පින් කරපුවාම අපි ඒ කොටස ලබා ගන්න අපෝ ඒ දීපයක ආපහු ලැබෙන්න විදිහට අපි නිරන්තරයෙන් ඒ සිතුවිලි තුලින් ඒ දුරට යනවා. ඒතකොට යනවා කියන්නේ සංසාරේ තව තවත් බැඳ ගන්නවා. එහෙනම් දැන් මේ කුසල පින සහ කුසලයේ කියලා අනිත් වශයෙන් ගත්තට පස්සේ එහෙනම් කුසලයේ කියන එක තියෙන විශ්වය තුල. එහෙනම් ඒකේ දිනුනට පස්සේ ලැබෙන දෙයක් ඒකෙදි නෑ. දුන්නොත් දුන්න ඉවරයි. එතකොට අපි කොච්චර හරි හැමදේම කරන්නේ දීලා ආපහු ලැබෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලැබෙන දේ ඔය අරවම කතන්දර ඕනේ නෑ. රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නේ රෑ විතරද? එහෙනම් තරු දවලුත් තියෙනවා. එහෙනම් ඒ අපිට පේන්නේ නැති උනාට ඒක එහෙනම් ඒක පේන්නේ නැති උනාට ඒක තියෙනවනේ. එහෙනම් දුන්නට පස්සේ ලැබෙනවා. ඒක කවුරුත් කියන්න ඕනේ නැහැ. එහෙනම් අපි දීලා අත්තර ගන්න පුළුවන් නම් දීලා අත්තර ගන්න පුළුවන් නම් කියන්නේ අපි දෙනවා. හැබැයි ඒකෙන් බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ඉන්නවා තමයිට අම්මා දරුවට මේ දේපොළ දෙනවා කියලාට. ඒ කියන්නේ දරුවට දීලා අත්තරියා කියලාට. ඒ දීලා අත්තරියා නෙමෙයි තමාටමනේ දරුවට දීලා දුන්නා කියන්නේ. දැන් හාමුදුරන්ට දීලත් අපි පින් බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒක අපි බැංකුවේ තැන්පත් කරන එකක් මේ හාමුදුරුවෝ තේරුම් කරන දෙන විදියට. ඒතර අපි හාමුදුරන්ට දීලා මේක ආපහු කියන්නේ අපායට යනකොට අපිට මේක අරගෙන යන්න බැරි හින්දා පස්සේ ඉල්ලගන්න බලන හාමුදුරුවෝ ගාව තැන්පත් කරනවා. එහෙනම් තැන්පත් කරන්න ඕනේ නැහැ. ඒක අපි දීලා අත්හැරලම දාපුවාම එතන ආයි සිතුවිලි ඒකට ගොඩ නැගින්නේ නැහැ නේ. ඒක අත්හැරලා දාපුවාම එතන ඉවරයි. එහෙනම් අත්හැරිලා තමයි මේ කුසලතාව වලින් කියන්නේ පින කියන්නේ මේ බැංකුවේ තැන්පත් කිරිල්ල. අපිට ආපහු ගිහිල්ලා ගන්න පුළුවන් විදිහට හාමුදුරුවෝ ගාව තැන්පත් කරනවා. මොකද හාමුදුරුවෝ තමයි ඊගාට හාමුදුරන්ට යපෙන්න අවශ්‍ය හින්දා මිනිස්සු සාම්ප්‍රදාය තුළ මේ වගේ දේවල් අපායේ තියෙනවා දිව්‍ය ලෝකේ තියෙනවා. අපායෙන් බේරෙන්න නම් දිව්‍ය ලෝකේ යන්න නම් මේක කරපල්ලා කියලා නම් හාමුදුරුවෝ අපිව පොළඹවලා තියෙනවා. ඉතින් සාම්ප්‍රදාය මිනිස්සු ඊට එහා දෙයක් මේකෙන් එහා පැත්තේ දෙයක් හිතා ගන්න විදිහක් නැහැ. ඇයි හාමුදුරුවෝ බණ කියලා මිනිස්සු රවට්ටලා තියෙන්නේ. මං කියන්නේ ආගම කියන්නේ මිනිස්සු බය කරලා මිනිස්සු රවට්ටලා අරගොල්ලන්ගේ පැවැත්ම සඳහා යොදාගත්තු දෙයක්. එතකොට එහෙනම් ඒ ආගම තුළ අපි රවට්ටලා තියෙනවා. එහෙනම් අපි ඒකට බය වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියපු දේවල් වලින් පින් කියන සංකල්පය නිසා මිනිස්සු මුලාවකටපත් වෙලා කියන එක තමයි මට තේරුණ විදිහ. එතකොට මේකෙන් මිදෙන්න අපේ සමාජයේ ඒකෙන් මිදෙන්න ඔබ වහන්සේ දකින්නේ මොන වගේ දේවල්ද කරන්නේ? උපක්‍රමයක් මොන වගේද? ඒක දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් මට මොනවා හරි දැන් මට යම් දෙයක් කරන්න බැරි මොකක් හරි මිනිහෙක් කියමුකෝ. මට මොකක් හරි කරන්න බැරි මිනිහෙක් නම් මං උපක්‍රම සලස්සනවා මට ලැබෙන්න. කොච්චර මේ සමාජයේ සාම්ප්‍රදාය හැම මිනිහෙක්ම මේ විදිහ තමයි කරන්නේ. අපි හිතමු දැන් හාමුදුරුවෝ කියන්නේ පොඩි දැන් සිද්ධාර්ථ පැවිදින්නේ අවුරුදු 16 දී විවාහ වෙනවා. දැන් හාමුදුරුවෝ අවුරුදු 16 දී පැවිද්දට එනවා. ඊකට තවත් උපක්‍රමයක් කියනවා නම් දැන් ගමේ අපේ මම රටේ ගැන කියන්නේ නැතුව අපේ ගමේ වලව්වක් තිබ්බා. වලව්වේ හාමුදුරුවෝ පිට දිස්ත්‍රික්කයේ ගිහිල්ලා පැවිදි වුණේ. ඊගාට පිට දිස්ත්‍රික්කයේ හිටපු වලව්වේ හාමුදුරුවෝ තමයි අපේ ගමේ නායක හාමුදුරන්ට ඒ ගෙදර අලියෙකුත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට හැබැයි මොකක් හරි යම් කිසි දෙයක් මේගොල්ලෝ වහගෙන ඉන්නවා. ඒ වහගෙන ඉන්න දේ ඒගොල්ලන්ට සංගවන්න අවශ්‍යයි. එතකොට එහෙනම් ඒ සංගවන්න ඒගොල්ලෝ එහෙනම් රාමුවක ඒගොල්ලෝ කොටු වෙලා ඉන්නවා. ඒ කොටු වුණු රාමුවට තවත් ඒ වාගේම රාමුවකට කැමති පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒකට කොටු ඒගොල්ලෝ තරගොල්ලන්ට ආවතේව කරන්න යනවා. එහෙනම් මෙතන මොකක් හරි යම් කිසි දෙයක් තියෙනවා. ඒක අවබෝධයක් නැහැ මිනිස්සුන්ට. ඒකයි අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඒක අවබෝධ කරගන්න නම් එහෙනම් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් ඩඩ්ඩිසේනා නායක කියන්නේ අගමැති. හැබැයි එයාට ඕන දෙන දේවල් තිබ්බා. හැබැයි එයා විවාහයක් වුණේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනාධිපති. හැබැයි එයාට ඕන දේවල් තේරම හොරකම් කරනවා අරම තේරමද? හැබැයි එයා විවාහයක් වුණේ නැහැ. එහෙනම් මොකක් හරි මෙතන සැඟවුණු රහසක් තියෙනවා. දැන් අන්ටෝ බණ්ඩාරනායකත් කියන්නේ එයාටත් වලව්වක් තිබ්බා. දැන් මම මෙතන කියනවා කෙලිම කියන දෙයක් කුරුල්ලගේ න්‍යායට ගේ හදාගත්තේ නැත්තම් හැබැයි පැටියට පැවැත්මක් නැහැ. ඒක තමයි අර දද්දි සේනානායක අන්ටෝ බණ්ඩාරනායක කියේ. එහෙනම් ඒ වගේ පැවැත්මක් නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට පැවැත්මක් අවශ්‍යයි මේ මිනිස්සුන්ට කලෙ එලි නොවි
මිනිස්සුන්ට මේ රැවටෙන මිනිස්සු රවට්ටලා ඒ මිනිස්සුන්ට පැවැත්මක් සදා ගන්න ඕනේ. නැත්නම් ඕනෑම මිනිහෙකුට දැන් මොනවා හරි මිනිහෙකුට ඕනෑම බැරි දැන් හිඟන්නටත් මොනවා හරි කුඩ මහන මිනිහටත් ඒ බැරි හින්දානේ ඉන්න කුඩ මහන්නේ. ඒ මිනිහටත් මොනවා හරි දෙයක් පුළුවන් නම් එහෙනම් ඒ මේ ලොකු මිනිස්සු ඇවිල්ලාට මේ පැවිද්දටම ඉන්නේ. පැවිද්දට ඇවිල්ලා අනුණ්ඩ නිවන් පෙන්නනවා. හැබැයි ඒගොල්ලන්ටත් නිවන මේ ධර්මයේ තුල නිවනක් නැහැ. ඒගොල්ලෝ අනුණ්ඩ නිවන දේශනා කර ඉන්නවා. දැන් උදාහරණයක් කියනවා නම් දැන් කෝසල මල්ලිකායි මේ කොසල් රජුරුවයි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ගියා කියන්නේ අපායට. එතකොට එහෙනම් මේගොල්ලන්ගේ බණ අහලා මේගොල්ලන්ගේ අපිට ගැලවීමක් හොයලා දෙන්න පුළුවන්ද කියලා මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ. කවුරුත් මිනිස්සු ප්‍රශ්න අහන්නේ නැහැනේ. එහෙනම් අපි ඇයි කියන මේ ඇයි කියන හේතුව පොඩ්ඩක් විමසන්න ඕන. ඉතින් විමසන්න නැතුව අපිට ඇයි කියන ප්‍රශ්නේ කොච්චර හරි නැත්නම් දැන් පොඩි එකාට දුක නැත්තේ පොඩි එකාට කොච්චර හරි ප්‍රශ්න තියෙනවා. එහෙනම් අපි ලොකු වුණාට පස්සේ අපි බණ අහනවනේ. බණ අහලා දැන් අපි එනවා අපිට ප්‍රශ්න නැහැ. හැබැයි ප්‍රශ්න නැති හින්දා අපි බෝධිය නාවනවා, දවාලි පහන් පත්තු කරනවා. ඔය වගේ ඒවට යොමු කරලා දැන් අපි දන්නවනේ වැස්සේ බෝධියට වතුරක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි හාමුදුරුවෝ ඒකට යොමු කරලා තියෙන්නේ. දවාලි පහන් පත්තු කරන්න අවශ්‍ය නැහැ. දවාලි පහන් පත්තු කරනවා කියන එකයිලට මේක පිස්සු වැඩක් කියලාට අපිට තේරෙනවනේ. එහෙනම් අපි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සබ්බේ ප්‍රතඥාන උම්මත්තකා. සේරම ප්‍රතඥ මිනිස්සු සේරම පිස්සු. එහෙනම් සේරම පිස්සු නම් එහෙමනම් මම දැනගන්න ඕනේ මට පිස්සු බව දැනගන්නවා මිසක් මම මේ පිස්සු එකෙන් මග ඇරින්න හරියන්නේ නැහැ. දැන් තේරම කට්ටිය හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? තමුන්ඩ පිස්සු නැහැ කියලා පෙන්නන්න සේරම පඬිතුයෝ මහාචාර්යවරු වෙන්න යනවා. හැබැයි මම එහෙම නෙමෙයි. මම මහාචාර්යවරයෙක් වා පඬිතෙක් ඉන්නේ මට පිස්සු කියලා මට තේරෙනවා. ඒක දැනගෙන මම එහෙනම් සමාජයේ ජීවත් වෙනවා. එහෙනම් මම පිස්සුව වහන්න යන්නේ නැහැ. මට පිස්සු කියලා දැනගෙන ජීවත් වෙනවා. අර කට්ටිය තේරෙම අපිට පිස්සු නැහැ කියලා ඒ පිස්සු නැති කට්ටිය අපි ගාවට එනවා කියලා පෙන්නන්න ඒගොල්ලෝ වෙනත් මේ වහගෙන දෙයක් ජීවත් වෙනවා. අපි එහෙනම් ඕක විමසන්න ඕනේ. විමසන්න නැතුව අපි ඇවිල්ලාට ඒකට රැවටිලා ජීවත් වෙනවා. හැමදාම රැවටි ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි රැවටි ජීවත් වුණොත් එහෙම මට අනන්‍යතාවයක් නැති වුණොත් මං අපායට යනකොට යක්කු අපිට ඕනේ තැනකට අපි යොමු කරයි. හැබැයි මට අනන්‍යතාවයක් තිබ්බොත් මාව ප්‍රශ්න කරන්න බෑ. උදාහරණයක් කියනවා නම් දැන් කෝසල මල්ලිකා අපායට ගියා. කෝසල මල්ලිකා බුදුහාමුදුරුවෝ අසුරු කරලානේ තිබ්බේ. එහෙනම් කෝසල මල්ලිකා අපායට ගියාපහම යක්කුන්ට මෙයාව පාලනය කරන්න බෑ. එහෙනම් ආපහු එව්වා. එහෙනම් ඒ වාගේ එහෙනම් මගේ අනන්‍යතාවය මම හොයාගන්න ඕනේ. අපි හිතපු නැති විදිහේ උත්තර අපට හම්බ වුණේ. ඉතින් ඒ සම්බන්ධව අපිට ගොඩක් සතුටුයි. නැවතත් දිනයක මේ වගේම ඔබ වහන්සේත් එක්ක කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අදහස හොඳයි. මොකද මාත් කැමති ඒ වගේ දෙයකට ඉදිරියපත් වෙන්න. මොකද මිනිස්සුන්ට මේ මුලාවෙන් ගලවන්න තමයි මගේත් අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් ඊළ දිනට ස්තුතියි. තෙරුවන් සරණයි අපි හැමතෙම. ඉතින් තව දවසකිනුත් අපි හමු වෙමු මේ වගේම හරවත් කතාවක් තුළින්. ගිහින් එන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.